හරිද? මේ බලන්න පුතේ ඔයාලගේ ඔය 7 ශ්‍රේණියේ අම්ල හා බස්ම හඳුනා ගන්න තියෙන පරීක්ෂණයේ පළවෙනියටම කරන්න තියෙන පරීක්ෂණය තමයි පුතේ ඔයාලට කියනවා ආම්ලික දේවල් සහ බාස්නික දේවල් ඊට පස්සේ ආම්ලික බාස්නික නැති නේද? මේ ද්‍රව්‍ය ටිකක් දීලා ඔයාලට කියනවා දියර ටිකක් දීලා ඒවා වදමල් තැඹු ජලය දාලා මොකද පාට වර්ණ විපර්යාසය කියලා බලන්න කියලා. ඔයාලට මුලින්ම මේ ක්‍රියාකාරකමේ පුතේ ජලීය ද්‍රාවණය දෙහි උෂ. මේ තියෙන්නේ මොනවද? දෙහි උෂ. දෙහි උෂ වලට ගන්න. ඊට පස්සේ අපි වදමා තැඹු ද්‍රාවණයෙන් බිංදු 2ක් විතර දාලා බලනවා මොකද්ද පාට වෙන්නේ කියලා. හරිද? බලන්න දෙහි උෂ වලට වදමා තැඹු දියරේ දැම්මට පස්සේ මොකද්ද පැහැය? රතු තැඹිලි. ලා තැඹිලි. මේ වදමල් ද්‍රාවණයට පොඩ්ඩක් මේ ජලය වැඩි. ඒක නිසා තමයි අපිට මේක නේද? හරියට වර්ණ විපර්යාසය මොකද්ද නිකන් රෝස වගේ නේ? රෝස පැහැයයි නේද? රෝස පැහැයක් නේද එන්නේ? රතු පාට උරු රෝස පැහැයක් එන්නේ. ඊළඟට අපි ගත්තේ මොනවද? විනාකිරි. විනාකිරි වලට වදමල් තැඹු ජලය දැම්මට පස්සේ ඒ පාට මොකද්ද? ඒ රෝස පාට නේද? ඒ රෝස පාට. ඊළඟට සබන්. සබන් වලට මේ වදමල් තැඹු දියරෙන් බිංදු එකතු කරාට පස්සේ මොකද්ද බලමු පාට. හරිද? සුදු පාටම. සබන් බලන්න. පාට නැහැ. දැන් පාට. අලු පාට. අලු කොළ පාටට හුරු පාටක් එන්නේ නැද්ද? කොළ පාටට හුරු පාට නෑ. ඒක කහ පාට වගේ අලු පාටක් වගේ පාටක් නෑ. කොළ පාට. අර බීනි වගේ පාට. අපි මේ මොනවාද ගත්තේ? කුණු දියර. කුණු දියර වලට දාලා බලමු මොකද්ද පැහැය කියලා. කොළ පාටක් එනව නේද? නෑ. ආව ගියා. කොළ පාටක් ආව ගියාද? ඔව්. ආව ගියා. ආව ගියා. කොළ පාට? දැන් නම් කොළ පාට. කොළ පාටක් වෙනවද බලන්න? ඔව් උඩ ටිකේ කොළ පාට. ඊළඟට එක කැඳවල. ඊළඟට මොනවද ගත්තේ? අලු මිශ්‍ර කරපු එක. බලන්න කොළ පාටක් එනව නේද ඒකේ? මෙන්න බලන්න. අලු එකට දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? අලුත් බලමු කොළ පාට වෙයිද? මොකක්ද? කොළ පාට